හෙලෝ අදත් ඔයාලා පිළිගන්නවා ප්‍රශ්නයට උත්තරයක් අපේ YouTube channel එකට. වැඩි කතා නැතුව අපි පළවෙනි ප්‍රශ්නයට යමු. ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය කුමක්ද? ඇමසන් වනාන්තරය. ඔබේ දැනුමට ඇමසන් වනාන්තරය දකුණු ඇමරිකා මහද්වීපයේ රටවල් 9කට වඩා වැඩි ප්‍රමාණයක පැතිරී ඇති ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරයයි. මේ පෘථිවියේ පෙරහල් ලෙස හැඳින්වෙන්නේ පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් විශාල කොටසක් නිපදවන නිසා සහ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන නිසායි. මේ මිලියන සංඛ්‍යාත ශාක හා සත්ත්ව විශේෂ ජීවත් වන අතර බොහෝමයක් තවමත් විද්‍යාඥයන් විසින් සොයාගෙන නොමැත. ඇමසන් ගඟ මෙම වනාන්තරය හරහා ගලා යන අතර ඒ ජල පරිමාව අනුව ලොව විශාලතම ගංගාව වේ. දෙවන ප්‍රශ්නය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ කවර වසරකදීද? 1996 වර්ෂයේදී. ඔබේ දැනුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු අවස්ථාව වන්නේ 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත්තා. අරවින්ද ද සිල්වා මෙහිදී විශිෂ්ට පිතිකරණය සහ පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. එකල පැවති යුද වාතාවරණය හමුවේ වුවද මෙම ජයග්‍රහණය මුළු රටම එකම ධජයක් යටතට ගෙන ඒමට සමත් වුණා. තුන්වන ප්‍රශ්නය. මිනිස් සිරුරේ රුධිරය පොම්ප කරන ප්‍රධාන අවයවය කුමක්ද? හෘදය. ඔබේ දැනුමට හෘදය යනු මිනිස් සිරුරේ පපුවේ මැදට වන්නට පිහිටා ඇති මාංශ පේශිමය අවයවයකි. මේ ප්‍රධාන කාර්යය වන්නේ සිරුරේ සෑම කොටසකටම රුධිරය පොම්ප කිරීමයි. මිනිස් හෘදය කුටීර 4කින් සමන්විත වන අතර ඒ දකුණු සහ වම් වශයෙන් කොටස් දෙකකට බෙදී පවතී. පෙනහළු මගින් පිරිසිදු කරන ඔක්සිජන් සහිත රුධිරය ශරීරය පුරා බෙදා හැරීමත් ශරීරයෙන් එකතු වන කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය නැවත පෙනහළු වෙත යැවීමත් හෘදය මගින් සිදු කරයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ හදවත මිනිත්තුවකට 70-80 වාරයක් පමණ ස්පන්දනය වේ. හතරවන ප්‍රශ්නය. පැරැණි රෝම අධිරාජ්‍යයේ අගනගරය කුමක්ද? රෝමය. රෝමය යනු ඉතාලියේ පිහිටි ඓතිහාසික නගරයක් වන අතර එය ලොව බලවත්ම අධිරාජ්‍යයක් වූ රෝම අධිරාජ්‍යයේ මධ්‍යස්ථානය වේ. සදාකාලික නගරය ලෙස හැඳින්වෙන රෝමය යුරෝපීය සංස්කෘතිය, දේශපාලනය, නීතිය සහ කලාව හැඩගැස්වීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. රෝමවරු විසින් ඉදිකරන ලද කොලෝසියම් වැනි දැවැන්ත නිර්මාණ අදටත් ඔවුන්ගේ ඉංජිනේරු ශිල්පයේ දියුණුව විදහා දක්වයි. රෝම අධිරාජ්‍යය මධ්‍යධානී මුහුද වටා විශාල ප්‍රදේශයක් පාලනය කළ අතර ඒ වසර 500කට වැඩි කාලයක් බලවත්ව පැවතුණි. ලතින් භාෂාව මෙම අධිරාජ්‍යයේ නිල භාෂාව වූ අතර ඒ වර්තමාන ඉංග්‍රීසි, ප්‍රංශ සහ ඉස්පාඤ්ඤ වැනි භාෂාවල පදනම විය. පස්වන ප්‍රශ්නය. ලොව ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම ඇන්දේ කවුද? ලියනාඩෝ ඩා වින්චි. ඔබේ දැනුමට මොනාලිසා යනු ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වූ සහ වඩාත්ම ප්‍රසිද්ධ තෙල් සායම් සිතුවමයි. මේ 16 වන සියවසේදී ඉතාලි ජාතික මහා කලාකරුවෙකු වන ලියනාඩෝ ඩා වින්චි විසින් අඳින ලදී. මෙම සිතුවමේ ඇති විශේෂත්වය වන්නේ ඇයගේ රහස්‍යමය සිනාව සහ ඇස්වලින් නරඹන්නා දෙස බලා සිටින ආකාරයයි. ඩා වින්සි විසින් මෙය ස්පුමාටෝ නම් සියුම් වර්ණ සංකරන තාක්ෂණය භාවිතා කර ඇත. වර්තමානයේ මෙම සිතුවම ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම සිතුවමේ සිටින කාන්තාව ලීසා නම් අයෙකු බව බොහෝ දෙනා විශ්වාස කළද ඒ පිළිබඳව විවිධ මතභේද පවතී. 6 වන ප්‍රශ්නය. ලොව විශාලතම සාගරය කුමක්ද? පැසිෆික් සාගරය. ඔබේ දැනුමට පැසිෆික් සාගරය පෘථිවිය පෘෂ්ඨයෙන් 1/3 පමණ ආවරණය කරන විශාලතම සහ ගැඹුරුම සාගරයයි. ඒ ඇමරිකා මහද්වීපය සහ ආසියාව මෙන්ම ඕස්ට්‍රේලියාව අතර පිහිටා ඇත.
ලෝ ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන මරියානා ආගාධය පිහිටා ඇත්තේද මෙම සාගරයේ. පැසිෆික් සාගරයේ වටා ඇති ප්‍රදේශය ගිනි වළල්ල ලෙස හැඳින්වෙන්නේ එහි ඇති අධික ගිනිකඳු සහ භූමිකම්පා ක්‍රියාකාරීත්වය හේතුවෙනි. මෙම සාගරයේ ලෝකයේ දේශගුණය සහ කාලගුණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. පෘථිවියේ ඇති සමස්ත ජල ප්‍රමාණයෙන් විශාල කොටසක් දරන පැසිෆික් සාගරය සමුද්‍ර ජීවීන් දහස් ගණනකගේ වාසස්ථානය වේ. 7 වන ප්‍රශ්නය. ලිබර්ටි ප්‍රතිමාව ඇමරිකාවට තෑගි කළ රට කුමක්ද? ප්‍රංශය. ඔබේ දැනුමට ලිබර්ටි ප්‍රතිමාව යනු ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ලොව ප්‍රසිද්ධම ස්මාරකයයි. මේ 1886 වසරේදී ප්‍රංශය විසින් ඇමරිකාවට තෑගි කරන ලද්දේ ඇමරිකානු නිදහස් ප්‍රකාශයේ 100 වන සංවත්සරය සැමරීම සඳහා සහ දෙරට අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙනි. මෙම ප්‍රතිමාවෙන් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය වේ. මේ නිර්මාණකරුවා වන්නේ ෆෙඩරික් ඔගස්ටේ වන අතර එහි ඇතුළු යකඩ ව්‍යූහය නිර්මාණය කළේ අයිෆල් කුන්න නිර්මාණය කළ ගුස්ටාව් අයිෆල් විසිනි. ප්‍රතිමාවේ අතෙහි ඇති පුවරුවේ ඇමරිකානු නිදහස් දිනය වන 1776 ජූලි 4 දිනය සටහන් කර ඇත. 8 වන ප්‍රශ්නය. ටච් මහල් මන්දිරය ඉදිකළේ කවුද? මුගල් අධිරාජයා වූ ෂාජහාන් රජතුමා. ඔබේ දැනුමට ටච් මහල යනු ඉන්දියාවේ ආග්‍රා නුවර පිහිටා ඇති ලොව සුන්දරම ගොඩනැගිලි වලින් එකකි. මේ 17 වන සියවසේදී මුගල් අධිරාජයා වූ ෂාජහාන් රජු විසින් සිය ආදරණීය බිරිඳ වූ මුම්තාස් මහල් වෙනුවෙන් ඉදිකරන ලද සොහොන්ගයකි. සම්පූර්ණයෙන්ම සුදු පැහැති කිරිකඩ වලින් නිමවා ඇති මෙම මන්දිරය මුගල් වාස්තු විද්‍යාවේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ. මේ නිම කිරීමට වසර 20ක අධික කාලයක් ගත වූ අතර කම්කරුවන් 20000කට වැඩි පිරිසක් සේවය කර ඇත. ටච් මහල් මන්දිරය අදට ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ සදාකාලික ආදරයේ සංකේතයක් වශයෙනි. මේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන අතර ලෝකයේ නම් පුදුම 7න් එකක් ලෙසද තේරීපත්ව ඇත. 9 වන ප්‍රශ්නය. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කර ඇත්තේ කොහේද? DNA ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ලය. ඔබේ දැනුමට DNA යනු සෑම ජීවියෙකුගේම ශරීරයේ ඇති ප්‍රවේණික තොරතුරු රැගෙන යන අණුවයි. මේ ශාරීරික න්‍යාෂ්ටිය තුළ පිහිටා ඇති අතර එහි දිත්ත හෙලික්සාකාර හැඩයක් පවතී. 1953 දී ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් විසින් මෙහි ව්‍යූහය සොයා ගන්නා ලදී. DNA මගින් සිරුරේ වර්ණය, උස, ඇස්වල වර්ණය සහ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන රෝගී තත්ත්වයන් තීරණය කරයි. සෑම පුද්ගලයෙකුටම අනන්‍ය වූ DNA රටාවක් පවතී. 10 වන ප්‍රශ්නය. පළමු ඔලිම්පික් උළෙල පැවැත්වුණු රට කුමක්ද? ග්‍රීසියේ ඇතැන්ස් නුවර. ඔබේ දැනුමට පුරාණ ග්‍රීසියේ පැවති ඔලිම්පික් සාම්ප්‍රදාය නැවත පනගන්වමින් පළමු ඔලිම්පික් උළෙල 1896 දී ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී පවත්වන ලදී. මේ පුරෝගාමියා වූයේ ප්‍රංශ ජාතික බාරෝන්ය. ඔහුට අවශ්‍ය වූයේ ක්‍රීඩාව හරහා ලෝක සාමය සහ සහෝදරත්වය වර්ධනය කිරීමයි. ප්‍රථම ඔලිම්පික් උළෙල සඳහා රටවල් 14කින් ක්‍රීඩකයන් 241 දෙනෙකු පමණක් සහභාගී වූ අතර එහිදී පැවතියේ ක්‍රීඩා ඉසව් 9ක් පමණි. එදා සිට අද දක්වා සෑම වසර 4කට වරක් ලෝකයේ විවිධ රටවල ඔලිම්පික් උළෙල පවත්වනු ලැබේ. ඔලිම්පික් වළලු 5 මගින් ලෝකයේ මහද්වීප 5 නියෝජනය කරන අතර එය ජාත්‍යන්තර එකමුතුකමේ සංකේතයකි.